හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මට ප්‍රොෆිට් දෙකක් ගන්න පුළුවන් වුණා. බිට්කොයින් මගේ ලෝන් ට්‍රේඩ් එක මම ඇත්තටම ක්ලෝස් කරා. ඊට පස්සේ ඔයාලට මතක ඇති මම ඔයාලට එක්කම කලින් ප්ලෑන් කරපු ට්‍රේඩ් එකක් තිබුණා DOT ට්‍රේඩ් එකේ. ඒකේ 19%ක ප්‍රොෆිට් එකක් half ප්‍රොෆිට් එකක් ගත්තේ. ඒතර මෙතන ඔයාලට කියන්නම් මගේ thought process එක කොහොමද කියන එක. අපි මුලින්ම DOT එක බලමු. right අපි DOT එක ගත්තොත් එහෙම ඔයාලට පේන මේකේ මම මේක ඇත්තටම රීසන්ට්ලි ට්‍රේඩ් එකක් ක්ලෝස් කරපු එකක්. ඒ කියන්නේ ඔයාලට මතකයි නේද මම මේ කලින් කීප පාරක් ඔයාලත් එක්ක කතා කරා. මෙන්න මේ රේන්ජ් එකේ මගේ ට්‍රේඩ් එකක් මම ක්ලෝස් කරා. ආය ඩවුන් මූව් එකේ මෙතෙන්දි මම එන්ටර් වුන්නේ නැහැ. එහෙනම් මම ප්‍රයිස් එක චේස් කරේ නැහැ. මම අද එක දවසක් ඔයාලට වීඩියෝ එකේ ඩවුන් මූව් එක එනකන් ඉඳලා මෙන්න මේ මගේ ලෙවල් එකේදී මම ට්‍රේඩ් එකට එන්ටර් වුණා. ඒතර මේකේ 120ක ආසන්න ප්‍රොෆිට් එකක් ගත්තා. half ප්‍රොෆිට්. ඒතර මේ ට්‍රේඩ් එක මම මෙන්න මේ රේන්ජ් එකට එනකොට මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. ඒතර අපිට සාමාන්‍ය around 35 විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. right? වික් එකක් හදයි මේ රේන්ජ් එකට 40% විතර ටාගට් එකක් තියාගමු ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. ඒකලා ආයි ඊළඟ පුල් බෑක් එකක් පොඩි පුල් බෑක් එකක් එනකොට මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. මොකද දැන් මේකේ මම ට්‍රේඩ් එක දැන් දෙපාරක් මම ප්‍රොෆිට් අරන් තියෙන නිසා ඒ කියන්නේ ට්‍රේඩ් දෙකක් මම ක්ලෝස් වුන නිසා මට ආපහු ටිකක් මගේ එක්සැක්ට් ලෙවල් එකට එනකන් ඉන්නේ නැතුව ට්‍රේඩ් එකට ඊට කලින් එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි බලමු මේක ෂෝට් කරන්න මම මේ වෙලාවේ හිතන්නේ හැබැයි එකපාර ලොකු එක්ස්ටෙන්ෂන් එකක් ගියොත් මෙන්න මේ රේන්ජ් එකට ගියොත් එහෙම 5.5 රේන්ජ් එකෙන් අපි ට්‍රේඩ් එකකට ෂෝට් කරන්න හිතන්න පුළුවන් රයිට් නමුත් ඒක probability ගොඩක් අඩුයි මම මේ වෙලාවේ මාකට් එක ගොඩක් ඒ කියන්නේ ඩවුන් මූව් එකක් වෙලා බොටම් එකේ තියෙන නිසා මම ගොඩක් කැමති ෂෝට්ස් වලට වඩා ලෝන් කරන්න. එතකොට පේන ඇති ලස්සන මේ ට්‍රේඩ් එක ප්ලෑන් වුණා. එතකොට දැන් සමහර අය තාම කමෙන්ට් සෙක්ෂන් එකේ මට කියන ඇත්තනම සැක කරලා දාන මෙසේජ් බයිනවා කියන්නත් බෑ. ඉතින් අදහස් ප්‍රකාශ කිරීමක්නේ. මේ 100% වින් රේට් එකක් තියාගන්න බෑ කියන එක. ඉතින් මට මීට වඩා ඔප්පු කරන්න මම දන්නේ කොහොමද මම මේක කරන්න ඕනේ කියලා. 100% වින් රේට් එකක් තියාගන්න පුළුවන්. නමුත් ඒක හැම වෙලෙම ඒ කියන්නේ හැමෝටම කරන්න බෑ. එතන කොයින් සිලෙක්ෂන් එකේ ඉඳන් කොයින් එක සිලෙක්ට් කරගන්න වෙලේ ඉඳන් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක මැනේජ් කරලා පෝර්ට්ෆෝලියෝ රිස්ක් එක මැනේජ් කරලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන තැන ඉඳන්ම තමයි මේ වැඩේ යන්නේ. නැත්තම් ට්‍රේඩ් හිතන් දවසට ට්‍රේඩ් 20ක් නැත්තම් 20ක් ඕනේ දවසට ට්‍රේඩ් 4ක් 5ක් කරන කෙනෙක් වුණත් 100% වින් රේට් එකක් තියාගන්න හරි අමාරුයි ඉන්ට්‍රඩේ ට්‍රේඩ් කරන අයට. ඒකයි කියන්නේ මම 100% වින් රේට් කරන කට්ටිය ඉතින් ඒක විශ්වාස කරන්නේ නැත්තේ ඒකයි. ඉතින් මට තවත් ඒක ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් ඔයාලට පේනවා ඇති මම ඔයාලත් එක්කමයි මේක ප්ලෑන් කරේ. ඔයා sltradingacademy.com සයිට් එකට යන්නකෝ www.sltradingacademy.com ඒ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මම ඒවල තියෙන ඊමේල්ස්. එතකොට ඒ ඊමේල්ස් වල මේ මම මේ ට්‍රේඩ් කතා කරලා තියෙනවා. එතකොට බිට්කොයින් ට්‍රේඩ් එක පාවා මම කලින් කතා කරා මීට කාලෙට කලින් ඊට පස්සේ COMP ට්‍රේඩ් එක කතා කරා. ඒ වගේ මගේ ට්‍රේඩ්ස් මම කතා කරනවා. එතකොට ඒවා ඔයාට කියන්නේ බලන්න පුළුවන් මම කියන්නේ මම පබ්ලිකලි එක කියන්නේ නෑනේ මේ මට වින් කරන්න බැරි නං රයිට් ඒ කියන්නේ දැන් මෙහෙමයි මගේ ට්‍රේඩ් දැන් 100%ක්ම ඔයාලට දෙන්න බෑනේ ෆ්‍රී ඒකේ යම් කිසි කොටසක් මම ෆ්‍රී දෙනවා මොකද මගේ පේඩ් කමියුනිටි එකක් තියෙනවානේ සිග්නල් ෂෙයා කරන ඒ වගේ සිග්නල් කියන්නේ සිග්නල් කියලා ඒ වචනේ පාවිච්චි කරන්න මම කැමති නෑ මගේ ඒ කියන්නේ VIP කමියුනිටි එකක් තියෙනවානේ මගේ ට්‍රේඩින් এডুকেෂන් පැත්ත කවර් කරගෙන මගේ පර්සනල් ට්‍රේඩ්ස් දෙන තැන එතන මම සේරම දෙනවා නමුත් ඒ සේරම ෆ්‍රී YouTube එකේ දෙන්න බෑනේ නමුත් ඒකෙන් කොටසක් හරි මම ඔයාලට දෙනවා ෆ්‍රී මොකද කමියුනිටි එක ජොයින් වෙන්න ටිකක් අපහසු අය ඉන්න පුළුවන් නිසා. ඒතර ඒ වගේම ඔයාලට ගැන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් යුනි එකෙත් මගේ ට්‍රේඩ් එකක් තියෙනවා. ඒක තමයි මම half profit ගත්තේ නෑ. ඒකට ඔයාලට මේ රේන්ජ් එකේ මම කියවන එන්ටර් වෙන එක මම එන්ටර් වුණා. හරිද? මේකෙන් මම කියන්නේ දැන් ඔයාලට එන්ටර් වෙන එක. නමුත් මම එන්ටර් වුණා. තව දවස් දෙකකින් තුනකින් මම මේකේ half profit යන ඔයාලට පෙන්නන්නම්. හරිද? ඒක කරන විදිහක් තියෙනවා මේක 100% win rate ගන්න. අප්පොඩ Bitcoin එක බලමු. Bitcoin chart එක ඔයාලට මම කියවන right මේ parallel channel එක ඔයාලට කලින් වීඩියෝ එකේ මම කතා කරානේ මේ parallel channel එකක් ගැන. ඒතර බලන්න ලස්සනට මේ parallel channel එකේ මැද කොටසෙන් මම ඔයාලට කිව්වේ අර මේකේ මේකේ parallel channel එකේ හරියට මැදින් support එකක් එනවා. ඒ support එක area එකත් එක්ක මෙතන key level එක confluence නිසා market එක up වුණා. ඒකත් මම ඔයාලට කිව්වේ මෙතනින් දැන් මේක confirm breakout යන්නේ නෙවෙයි. නමුත් මෙතන wicks හදාන්න පුළුවන්. ඒ වගේම all time high වලට යන්න පුළුවන්. ඒ තාම possibility එකක් තියෙනවා all time high එකේ යන්න 1.24ට යන්න 1.24 1.25 range එකට. වඩා තව උඩට යන්න 1.40 තුනක් යන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මෙතෙන්දි මම trade එක මම profit ගත්තා. ඒකට හේතුව මේක half profit අරගෙන තිබුණ trade එකක්
බිට්කොයින් එක. ඉතින් 116ක් වගේ ප්‍රොෆිට් එකක් වුණාට මේක මම ගත්තේ පුල් බැක් එක මම එක්ස්පෙක්ට් කරන නිසා. ඒ පුල් බැක් එකේ ඊළඟ මොහොතේ ටක් ගාලා මම එන්ටර් වෙනවා ඊළඟ පොඩි පුල් බැක් එකකින් හරි. මේ ට්‍රේඩ් එක ඇත්තට මම ක්ලෝස් කරන්න හිටියේ ටිකක් මේ හරියට යනකම්. ඉඳලා ක්ලෝස් කරන්න හිටියේ. නමුත් මම මෙතෙන්දි ක්ලෝස් කරා පොඩි පුල් බැක් එකක් මම එක්ස්පෙක්ට් කරන නිසා. නමුත් මාකට් යන්න පුළුවන් මෙතෙන්දි ඊසිලි යන්න පුළුවන් ඕල් ටයිම් හයි එකට. මම ෂෝට් කරන්නේ නැහැ එතෙන්දි ඕල් ටයිම් හයි එකේ. තව ටිකක් මෙන්න මේ රේන්ජ් එකට මාකට් එක එක්ස්ටෙන්ඩ් වුණාට පස්සේ තමයි ඇත්තට මම ෂෝට් පොසිෂන් එකකට එන්ටර් වෙන්නේ. ඊළඟ පුල් බැක් එකේ මම ලෝන් එකකට එන්ටර් වෙන්න කන්සිඩර් කරනවා. එතකොට දැන් මේක මෙහෙමයි. දැන් මෙතන ඒ කියන්නේ රිජෙක්ෂන් එකක් ඇවිල්ලා පහළට ආවොත් මෙතන අලුත් ලෙවල් එකක් නැත්නම් අලුත් ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඒ වගේම අලුත් සමාජයට පැරලල් channel එකක් අපිට ඇඳ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. තාම මේක හරියට ෂුවර් නෑ. ඒ වෙලාවේ මාකට් එක කියන්නේ ක්ලෝස් වෙන විදිහත් එක්ක අපි බලමු. රයිට්. දැන් බිට්කොයින් විතරක් ට්‍රේඩ් කරන කෙනෙක්ට උනත් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ charts වල. ස්ටොක් මාකට් නැත්නම් වෙන බිස්නස් හරි මොන හරි වෙන ඉන්වෙස්ට්මන්ට් වලට වඩා මේකේ ඒ කියන්නේ ක්‍රිප්ටෝ වෝලටිලිටි වැඩිනේ. එතකොට අපිට හොඳ වැඩක් කරන්න පුළුවන් බිට්කොයින් විතරක් ට්‍රේඩ් කරන අය. මම පර්සනලි දන්නවා. බිට්කොයින් විතරක් ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස් ඩොලර් මිලියන ගණන් වලින් බිට්කොයින් විතරක් ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස් මම දන්නවා. එයාලා තනිකර මේ හයි කැපිටල් වලින් ලෝ ලෙවරේජ් මේ විදිහට ට්‍රේඩ් කරනවා. බිට්කොයින් විතරයි ට්‍රේඩ් කරන්නේ. සමහරට අවුරුද්දටම ට්‍රේඩ් 50ක් 60ක් ගන්න අවුරුද්දටම. නමුත් ඒ 50 60ම 100% win rate high capital. ඉතින් ඒ තත්ත්වයටපත් වෙනකොට තමයි එතරම් ඒ කියන්නේ ඒ තත්ත්වයටපත් වෙන්න තමයි ඔයා උත්සාහ කරන්න ඕනේ. ට්‍රේඩ් කරන coins ගන්න අඩු කරලා ට්‍රේඩ් කරන quantity අඩු කරලා quality trades කරා නම් හරි. හරිද? ඉතින් ඒක තමයි ඇත්තට professional trading කියලා කියන්නේ. හරි. ඒත් දැන් මමත් ඔයාලට පේනවා මම හැමදාම ට්‍රේඩ් කරන එකම coins ටිකක්. coin එකට මාරු වෙන්නේ නැහැ. දැන් මේවා මම හරියට ඒ කියන්නේ මේ coins අඳුරනවා ඇත්තටම. මේ මගේ කියන්නේ finger tips වල මේ coins තියෙන්නේ. ඒක chart එක දවසට පොඩි වෙලාවක් බැලුවා නම් ඇති. මම දන්නවා යන levels මම කලින් plan කරලා තියෙන නිසා. පොඩක් sol එක බලමු. sol එකේ මගේ මට ලෝන් පොසිෂන් එක මෙතනින් ඇතර මම එන්න උන්නේ නැහැ. ඒක කාට හරි හිතන්න පුළුවන් මිස් වුණා කියලා. මොකද මම මේ රේන්ජ් එකට එනකම්ම හිටියා. ඊට කලින් මාකට් එක අප් වුණා. සොල් එකේ මගේ හොඩ්ල පෝර්ට්ෆෝලියෝ පොසිෂන් එකක් තියෙනවා. 100 ක්ලබ් එකේ. ඒක සෙල් කරනවාද කියන එක තමයි මම බලන් ඉන්නේ. තව චුට්ටක් බලමු. තව කැන්ඩල් ඩේලි කැන්ඩල් එකකින් අප් වුණොත් ඒකත් මම ක්ලෝස් කරනවා. ඒ කියන්නේ මගේ ඇත්තේ මම හිතන්නේ ඒක 177න් බයි කරපු ලෙවල් එක ඇත්තේ මම කලින් ඒවා සෙල් කරා 100න් මෙන්න මේ රේන්ජ් වලින් බයි කරපු උඩ සෙල් කරගෙන ආවා. මට හිතෙන විදිහට 170 තමයි ඒක හරියටම බලන්න 177න් බයි කරලා නම් මේ රේන්ජ් එක 130ක් වගේ නම් මදි සාමාන්‍යයෙන් at least මම 40% 50% වත් එක්ස්පෙක්ට් කරනවා long term hodl portfolio එකේ කියන්නේ spot එකේ buy වනේ ඒ වගේ profit ගන්න. හරි. ඉතින් trading opportunities දැන් ගොඩක් එනවා market එකේ ඉස්සරහට up move එකත් එක්ක up move එක වෙලා පොඩි pull backs වලදී අපි trades වලට enter වෙමු. කිසිම කලබලයක් නැතුව. ඊට පස්සේ දැන් ඔයාලට කියන්න ඕන අනිවාර්යයෙන්ම මේ tradingacademy.com site එකට ගිහිල්ලා ඔයාගේ email එක දාලා අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒක free හම්බෙන service එකක් ඔයාට. ලංකාවේ කොහෙවත් ඒ වගේ emails වලින් ඔයාව educate කරන service එකක් හම්බෙන්නේ නැහැ crypto සම්බන්ධව. මගේ personal trades මම ඔයාට දෙනවා time to time. ඒ වගේම වැදගත් කාරණා ගොඩක් මම කතා කරනවා මේ emails වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම tradingacademy.com site එකට ගිහම ඔයාලට බලා ගන්න පුළුවන්. නමුත් email එක දාලා subscribe කරොත් ඔයාලට සමහර trading signals ඒ වෙලෙම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි. මට අද ඇත්තට මේ share කරන්න ඕන ඔයාලට මේ trades දෙක profit එක අත trades දෙක මේ ඔයාලට පේන මගේ VIP මේ channel එකේ මම මේ දාපු post එක. මට ඇත්තට මේක ඔයාලට පෙන්වන්න තව ඕන හේතුව තමයි කියන්නේ මේවා පෙන්වන්න. ඒ කියන්නේ මම profit ගත්තා කියලා මේ මොනවාද මේ ආඩම්බර වෙන්න පෙන්නනවා නේ. මම ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයිනේ. මේක මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? පම්පොරි ගහනවා කියන්නේ එහෙම කියන දෙයක් නෙවෙයි. මොකද ඔයාලා දැකලා තින්නේ මෙච්චර කල් 100 200 100 2000 ප්‍රොෆිට් කාඩ් නේ. ඉතින් ඒවත් එක්ක මේවා මොනවාද නේද? ඉතින් ඒකට මම මේ පෙන්නන්නේ මෙහෙම ට්‍රේඩ් කරලා තමයි අපි කන්ටිනියස්ලි කන්සිස්ටන්සි එකක් තියාගෙන මේ ට්‍රේඩ් කරලා හයි කැපිටල් හදලා තියෙන්නේ. එහෙම නැතුව දවසක් මේ 100,000ක ප්‍රොෆිට් ගන්නවා ඩොලර් එකක් දෙකක් දාලා. එහෙම නෝ කියන්නේ මම දැක්කා. ගොඩක් ඒව කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩොලර් 5ට අඩුවෙන් ඩොලර් එක දෙක එහෙම දාලා පොඩි amount දාලා high leverage කරලා ඔහේ දාලා තියෙන trading එක up වෙනකොට profit එනවනේ. එහෙම කරන්න ඕනේ. එහෙම කරන එක trading නෙවෙයි gambling, right? මේ trades වල දැන් dot 119ක් වුණා මෙතන ඩොලර් 2000කට වඩා වැඩි position එකක් මේක.
මේක මේ බිට්කොයින් ට්‍රේඩ් එක half profit ගත්ත නිසා මෙච්චර ලොකු පොසිෂන් එකක් නෙවෙයි. ඒනොට මේකෙන් half වගේ තියෙන පොසිෂන් එකක්. right. ඉතින් ඒකෙන් ඩොලර් 120ක් කියන්නකො ඩොලර් 2500න් 120ක් කියන්නේ මේ ඩොලර් 500ක් නේ. right. ඩොලර් 500ක profit එකක් නේ. හරිද? ඒ කියන්නේ දවස් ට්‍රේඩ් 10 15 කරන අයගේ මාස ගානක profit එක වෙන්න පුළුවන් මේ. එක ට්‍රේඩ් එකක්. ඉතින් දවස් ට්‍රේඩ් 10 15ක් කරන්න ඕනේ මේක ට්‍රේඩ් එකක් මේ වගේ high capital close කරගත්තොත් ඇතිනේ. ඒ කියන්නේ මේ mindset එක හදා ගන්න ඔයා මේ profit card මම පෙන්නන්නේ මේවා හුරු කරගන්න හැට. මේවා තමයි ඔයාට අවශ්‍ය දේවල්. ඒ කියන්නේ ඔයා මේ තියෙන මේ Ethereum එකේ Bitcoin එකේ around 20% ගන්නවා කියන එක මාරයි. right. මේ තියෙන dot මේවා right. මේවා තමයි හුරු කරගන්න. මේවා තමයි profit ගන්න විදිය. right. professional traders ලා long term traders ලා market එක අවුරුදු 5 6 7 ඉන්න traders ලා profit ගන්න ඔහොම. right. ඔය නිකන් ඇවිල්ලා ඩෝංගල පුපුරලා යන අය තමයි ලොකු profit පෙන්නන්නේ. ඒවට රැවටෙන්න එපා. එහෙම trading කරන්න බෑ. එහෙම trading කරත් සතියක් දෙකක් කරයි මාසයක් දෙකක් කරයි කොතනින් හරි account wash වෙනවා high leverage කරොත්. ඒ නිසා ඔයා හුරු කරගන්න daily chart වල higher time frame වල trade කරන්න. හරි මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.